ප්‍රින්ස් මොකද වෙන්නේ? උන් ඉතින් අද මං අරන් ආවා මිස්ටර් මීට්ගේ ගේම් ප්ලේ එකක්. ඉතින් මං අද මොකද කරන්නේ? හරි. මං කලින් දොයියන් ඉන්නකගේ ගේම් ප්ලේ එක ගෙනාවා. යා බීර ගන්න එක. යා වරන් යනකොට දිදී එක වෙනම කතාවක් කරපන් දුරට කඩාගෙන යවදෙන් ගනින්. ඉන්නේ වගේ කඩාගෙන යනවා. විසිකරා මෙතන හැංගුණේ දැන් මිස්ටර් මීට් වට ගාලිනවා මේ විකියත් ඇරගෙන යන ටක්කල ගණ්ඩු මාරෙමු ටොක්ක මින්දාගත් කණ්ඩ වෙනවා මොකද මම මෙහෙන් දොර අරින්නේ එරියනේනී දොරී ලොක්කෙක් ගැලෙව්වා මේක මොනවද තියෙන්නේ කියලා චෙක් කරගමු දැන් තියෙනවා ලැබ් එකේ අතුල නෙමෙයි इधर मैं ग्रीन की मैं इतना लैब बिगड़े आने नहीं वो चिकर का मुकुटने मिस्टर बट गांड मीठी नहीं मिस्टर मीट ओ अरे लोग यार गांड मीठी वेदुन्ने ग्रीन गांडू मीठू तो हुट्टे दुन्ना मखन्ना काला दुन्ना बुट्टी देने हलित मोद मित्त अरे अभी ग्रीन की कह रही है ना वहीं इतने कनी की हुआ मह करद देखने वाली मितनी डांडो वो पंग पुल्लू दो पंग तने दमा तीन डूने हो एक ने කියන්නේ අපිට හැංගිලි මුකු නැත්නම් මිස්ටර් මීට් අපිට කරදරයක් වෙනවා මිස්ටර් මීට් ඇවිල්ලා රාතේ දින මොකක්ද කින් ගහනවා අපිට මුන්නු ප්‍රශ්නේ ඉන්නේ වගියා ඊද ඉන්නවනේ එන්නෝ අපි දිටුට චෙක් කරගමු එතන වයර් කටර් තියෙනවා ගොතෝ වයර් කටර් ගත්ත මෝරුණා වයර් එතන කපලයිමු නැත්නම් මිස්ටර් මික්කි ලැබ් එකට යන්න බෑ මිස්ටර් මික්කි කැපුවා මිස්ටර් පීන්නේ මීට පීන්නේ මොකරන්නේ පීන්නේ ඉන්නවා මාව දැකලා ඔලි වෙඩි සම්මානෙත් නෝඩනෝනි ඉන්නේ ප්‍රශ්නේ සම්මානෙන්නේ ඉතිනේ ඊකේ තියෙනවා අපි උතනින් දාගමු නැත්නම් මිස්ටර් මික් දැක්කා ෂීප් එකේ මිනිහා දැන් අපි ටක් ගාලා ගිහිල්ලා ඉරවින්න ඉපා ඔලි මීන් ඉන්න ගමද නැත්නම් මීන් ඉන්නේ මොකක්ද දැනගලවෙන එක මේකින් අපි පොඩි සත්‍යයක් තමයි මිස්ටර් මිට්ටුගේ ඉන්න ගන්න. දෙකලා ඔය අරින්න මම අල්ල ගන්න පුළුවන් වෙයි. ඊයර මම අල්ල ගන්න බෑ කොහොම. ගෙලුවා එන්න. මේ රෙඩි කබේර ගන්න යනවා චුට්ටක් අමාරු ෆ්‍රෙන්ඩ්ස්. ඉතන චෙක් කරගමු අපි. ඉතින් මොනවද තියෙන්න පුළුවන්. මෙතනින් තමයි අපිට මිස්ටර් මිකි කැමරා උස්සන්න තියෙන්නේ. හැබැයි ඉතන සීක්‍රට් ඩ්‍රා කියවනේ. නගින්නු. නෙකෝ ඉතනින් පෙන්නු. ඔල්තෝ පෙන්නේ. කොහොමද? ටාසන් ගෙන් තමයි ඉගෙන ගත්තේ. ඊසති කරාටි ක්ලාස් නෙමෙයි. ටාසන් ක්ලාස් තිබ්බා. ටාසන් ක්ලාස් යනවලු මිස්ටර් මික්කි ගෙදරට එන්න කලින් ටාසන් ක්ලාස් යන්න ඉන්නවලු ඉන්න මූ ගියාලු මූ ලංකාවට ආවා මේ මිස්ටර් මික්ගෙන් බේර ගන්න පොර ලංකාවට පස්සේ මම පොඩි ප්‍රශ්න ටිකක් කළා ඒ ප්‍රශ්න ටික කරාට පස්සේ වෙඩි යන්නේ කොල්ලට මල වෙන්න ඒ කොල්ලා ප්‍රශ්න වලට කැමති නෑ එච්චර දැන් මෙහින් මේක විසිකමු එතකොට විසල් දෙරේ ඉන්නේ
උටා මිත් ඉන්නේ. අපි මිස්ටර් මීට්ගේ මෙන්න මේක කරගෙන දැන් මෙතෙන්ට එයිද? අයියෝ මල්ලම කරදරේ. දැන් එයිද I hear some noise around here කියලා. එරපන් දුර. දුරේරියා මිස්ටර් මීට් පීන්නනේ. ඌ තමයි මිස්ටර් මීට්. එම්බාර් මීට්. දැන් මේ සද්ද දෙයිද? පිටක් ගාලා උරනේ අපි ඉක්මනට මෙයාට ටික ගලවගමු. උරි අනටි ගලවගත්තා. ඔන්න මිස්ටර් මීට් ආරේ. මං චුට්ටක් සවුන්ඩ් දාලා තින්නේ මේකට. මේක මෙහෙම විසිකාම්මර සිට දැක්ක. දිව්වා පණීපා. කුමි මේ ග්‍රීන් ඒ චුට්ටක් මේක හිර වෙනවා. මේ තියන්නේ මිත්තිය. ගාන්න බඩ මිත්තිය. මිත්තියෙන් ගෙව් විසඳුමයි දුන්නේ. බඩ මිත්තියෙන් ගාලා බෑමන්. බුඩ්ඩින් කිලවෙනවා. මෙයාට පිටින් ගෙවුත් දෙම. අපිට අර කැමරාව ගුඩු කරගන්න මිටියක් නැති වෙනවනේ. ඔන්නමනේ ප්‍රශ්නේ. ගැටුණා. මමී ඔයාගේ මිටිය තියාගන්න. මං තියාගන්න නෙවෙයි ගත්තේ. ඌ තියාගෙන ඉබුන්නේ. ඌ තියාගෙන මස් කට්ටි ගහගෙන කන්න. මස් කටු තලා ගන්න උන්න මේ මිටිය භාවිත කරන මිස්ටර් මීට් ගොත්ත දිව්වා. මිස්ටර් මීට් මස් කටු තලන්නේ ඌ මස් කටු කනවනේ මස් කටු තල්ලා තමයි ඌට දෙන්නේ. මස්කට් තරලා ඌරට දෙනවා ඌර ඒව කනවා අන්න ඌර හරි යනවා. අපි මෙහෙට එමු. ශීපිකී අපි මේ වයර් කපා ගන්න ඕනේ නැත්තම් කරදරයක් වෙනවා. කැපුවා. මිස්ටර් මීට් ඉද පොඩි ඌරණක් ගියා ලොකු ඌරයිද? මිස්ටර් මීට් තමයි ලොකු ඌරා. ඒ ලොකු ඌරෝ මෙන්න මෙහෙන් දැම්මා. මේ මිස්ටර් මීට් කවුද? මෙයා මිස්ටර් මීට් කවුද? ඔය වගේ අමාරුවද? රෙනීගේ තිබ්බේ. රෙනීගේ හුල්මන්නේ මේ සාමාන්‍ය මිනිස්සෙක් නේ. ග්‍රැනී හුල්මනක් නේ. මතකනේ අපි ග්‍රැනීට ගහපේවා. හැමෝගෙම බැන්නනේ. කියන්නත් අමතකුණානේ. මං එක්ස්ට්‍රීම් ගේම් ප්ලේස් දාන්න මට අමතකුණා. එහෙනම් මං ගේම් එක ඩිලීට් කරලා ඉවරයි මචං. කමන්නේ ආයදාගන්න එක්ස්ට්‍රීම් ගේම් ප්ලේ කියනවා. තමයි ඩාමින මේක හයි කරගමුද? පීන්නේ මිස්ටර්ට මිත් පීන්නේ මිනිමස් කන කට්ටිය අඩු අමු තට්ටිය තුවයි මිනිමස් කාලති පම්මට සිරී යමු තට්ටිය තුවයි මිනිමස් කාල තිබ්බුත්තීම ඉතින් මිස්ටර් මීට් බලන් ඉන්නවා මං යනකම්. අනේ මාව දැකලා. අයියෝ මාව දැකලා. සිප්පි පණිමුද? අම්මට සිරී. නූලෙන් බීරන. අයියෝ වගේ අනලිද? මුකුන්නේ ශීප් එකේ අර ලෑලි ටික කොට්ටගමු. මේ ලෑලි ටික අම්මු මොහොතට නතව පොඩ්ඩි කමන්න අපි වයිමුකෝ. දැන් ඔතෙන් දෙයිද? එන්නේ නෑ මොකා. උකට බඩු කෙලින සද්ද එන්නේ නෑ ඔය කාට. මාර පුරන්නේ අලි වැඩිනේ. හරි හිටියනවා. කමන්නේ අපි මිහින් යන්කෝ. ශීපි යා හිට කැපෙනවා. අපි මිහිට කැපෙමු. කොයි කරගත්තා දැම්මා දිව්වා හෙංගුණා. ඔන්න මිස්ටර් මීට් අයියෝ
ටොක් කරලා එනවකෝ. යනවා. ඒත් යන්තම් යනවා. අපි ෂීප් එකේ මේ චික් කරගත්තා. මෙතන මොනවද තින්නේ? හරි. අපි පොට සීතිනවා. පුඩින් කනවනේ. ඔය අරහින් තමයි ඔයා ඉන්න ඕනි. දැන් ඔයා ඕකත් අරගෙන ඔලිය දින ගරාජ් එකට යන්න. මට ඌ ගෙල්ලෙක් බීර ගන්න තියෙනවා. ඔයාලට තීරින් නැද්ද මිස්ටර් මීන්? තීරින් නැද්ද? තීරුම් කළා දෙන්නද? ඔකට තීරුම් කළා දෙන්න ගියාම මචං ඔට පිටිපස්සෙන් ඇවිල්ලා ගානවා. උට තීරින්නේ මං එකපාර තීරුම් කරන්න ගිහිල්ලා අර මස් කට්ටෙන් තව ටිකක් මිටිස් මොකක්ද අර මිටියෙන් අනේ වැරදුනා. මිටියෙන් මස් කට්ට තලාගෙන මට ගෙහුවානේ. අන්න පල්ලෙහාට ගිහින් මිස්ටර් මී. ඒකනේ සද්ද ඉන්නේ. අර ඌරු කෙල්ල කෑ ගන්නවා. ඌරු කෙල්ල කෑ ගහන සද්ද නම් එහුණා. මේකෙන් මිස්ටර් මීට තිබ්බොත් එහෙනම් මොකද වෙන්නේ? හරියටම තියන්න ඕනේ. මේක වැදුන්නේ. තින් ඩොට් එක. දැන් මිස්ටර් මීට නෝද? පොඩසි. මම මේක අරන්ගම මිස්ටර් මීට තියන්න නෙවෙයිනේ. ඔයාලට මම මේකෙන් පස්සේ ෂොට් එක දෙන්නම්. ඉස්සෙල්ලා මම බීලා ඉන්න බෑ. I got you. මේ ඔයා මාව ගත්තේ නේ මම මිහි. ඔයා එහෙන් ඉන්නකෝ. මට වැඩක් කරන්න දීලා. මුදුම කරදරයක් නෙමෙයි. මිනිමස් කන්න දෙන්නේ නේ පාඩුවේ. ඔය මිනිමස් ටික කනවා පාඩුවේ. තිබ්බෝ. සරලයි පහසුයි කාර්යක්ෂමයි. ඉතින් ගත්ත ඩොට් එක. අපි දැන් මිස්ටර් මීට දෙමු දැන්. කවදවත් කාලා නැති කෑමක් දෙන්න යන්නේ මිස්ටර් මීට. කොයිද යන්නේ? අයියෝ ඇදුන්නේ. කොමක් නෑ. දුකක් නෑ. සෙපක් නෑ. කියලා ඔන්න බ්ලෝට උච්ච කරගෙන අපි ෂේප් එකේ මාරු. අන්න මිස්ටර් මීට මාව දැක්කේ නෑ. දැන් වෙලාවට දැක්කේ නෑ. අපි පල්ලෙහා තට්ටුවට යන්. මූ ලොක් කළාද? අනේනේ. මම බෙන්නන්නම් කූවි. හයි කරා රිපියර් කරා. දැන් අපිට ඒක ෆිල්ටර් ගන්න පුළුවන්. මේ බකට් එකේ හිල් තියෙන්නේ. හරි වැඩිනේ. සම්මානෙත් දෙන්න වඩනෝනි. මිස්ටර් මීට බකට් එක හදාගන්න බෑ. මේ අරහේ වටේ ගිහින් මේ බ්ලූටූත් අරගෙන කට්ට කන වෙලාව යන්න අතන කින බකට් එකක් ගත්තා නම් ඉවරනේ. බලහන්කෝ මට විතරයිනේ මොළිය තියෙන්නේ තුන්ගෙන්. අපි දැන් මේක අරගෙන ෂීට් එකේ යන්නේ. ගියේ නැත්තම් මං කොටු වෙනවනේ. ස්පීඩ් පේන්නේ නෑ. අපි සද්දයක් දාලා මෙහෙම ගියන්න ගමු. ගනි ටොක් කළා. මේ කඩේ. උඩින් සරන්නේ. ටොක් කළා මිස්ටර් බීටි ඩ්‍රෝව කීයක් ගත්තා. උඩට කැපෙමු. උඩට කැපුණා. මේක තියෙන්නේ ලණුවක්. දැක්කනේ අපි හොඳ ළමයි. බඩුවක් ගත්තොත් වහලම තමයි යන්නේ. ඉතින් ඉස්සෙල්ගේ ඉන්නු නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරොත් ඔයාලත් මේ වගේ හොඳ පුරුදු ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා ඉන්නපතා channel එකේ දාමු. ඉස්සෙල්ගේ මේ channel එකේ වීඩියෝ එකක් දැම්මොත් ඒක සබ්ස්ක්‍රයිබ් කරන්න. මතක තබා ගන්න. ඔබ සබ්ස්ක්‍රයිබ් කරලා තිබෙනම් එය කළ යුතු නැහැ. දිනපතා දමන වීඩියෝ වලට ලයික් කිරීමට මතක තබා ගන්න. ඒකත් හොඳ පුරුද්දක්. තව වැඩි විස්තර දැනගන්න ඕන නම් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔන්න ඒක. අපි මෙතන මොකද තියෙන්නේ? අවින්දින වුඩන් ප්ලෑන්ක් එක. මේකෙන් අපිට කපා ගන්න ඕනි පුල්ලියක්.
Kau Mr. Meat. Ne Mr. Meat tu saat දෙනවා. ටග්ගල ඔන්න දෙක. ඔව් Mr. Meat ඉන්න පුළුවන්. ඊ මන් තාම Mr. Meat එක පාරක්වත් කියවෙන්නේ නැහැ. අය වලට කියන්නත් අමතකුණානි. මේ රෙඩි එස්කේප් එක නම් මචං. හැබැයි ඉතින් එක ලයිව් එකකින්ම බෑ. මං දෙදුම් එක පාරක් කර කනවනේ ඉතින් Mr. Meat. මම යකාමෙන්ගේ වීඩියෝ එකක් බැලුවා. ඌ ඉතින් එන රෝණි උණ එක පාරක්වත් කන්න නැතුව ඉවර කරා. මට පුළුවන් නේද? බලමු ඉතින්. මේ වීඩියෝ එකේ බග් වුණ නැත්නම් ඉතින් පුළුවන්. ෆෝනේ ලැග් වෙන්නේ අවුලක් නෑ. මම මතක විදිහට කන්ට්‍රෝල්ස් මෙන්න මේ සයිස් එකේ නෙමෙයි තිබ්බේ. මම මේ සයිස් එක ලොකු කරන් තියන්නේ. ඌනම් ඔයාට මේ යන්නේක ලොකු කරගන්නත් පුළුවන්. දැන් අපි ෂොට් ගන් එකකින් මිස්ටර් මීට් සලකලා ඉමු. උන්න බලන්න මිනිමස් කන වැඩි හිටියන්ට සලකන විදිය. මිනිමස් නෙමෙයි නේද? යකාමෙන් මිනිමස් කනවා කිව්වට උන් කන්නේ උරු බස් බා. උන් ඉති යකාමෙන්වත් මතක් කරා. දැන් මිස්ටර් මීට් එන්න වෙයි. උන්න බලන්න මම මිස්ටර් මීට් දෙන හැටි. ඉන්නකෝ අපි වට ගහලා දෙමු. කොහොමද කකුලට වෙඩි තිබ්බම ඌරෙක් වැටෙනවා දැකලා දිනවද? දැකලා නැත්තම් බලා ගන්න. වෙඩි කාපු ඌරා වගේ වැටෙනවා කියන්නේ මෙන්න මේක තමයි. මෙයා නම් ඉතින් ඌරෙක් තමයි. ග්‍රැනීට් එහෙම කියන්න වෙන්නේ. වෙඩි කාපු ආච්චි වගේ වැටෙනවා කියමු. අපි ග්‍රැනීට්. අපි මේක මෙහෙන් දාගමු. දැන් අර ඌරු කෙල්ල අරන් ඉන්න ඕනේ. ටක් ගාලා ගියා. වකට් එක ගත්ත ඌරු කෙල්ල අරන් ආවා. අන්න ඒකයි. ඉතින් අදත් කියනවා ආල බාල සද්ද එනවනම් ගණන් ගන්න එපා. අපිට මයික් නෑනේ. හරි අපි ඉක්මනට අන්න ඌරු කෙල්ල හරියට දිව්වා. අපි ඌරු කෙල්ල එන්නකෝ යා. ඉන්න ටොක් කලින්ද ඉන්නකෝ අයියෝ. අයියෝ ඔයා ඉන්නකෝ. දේ උඹට දෙන්නේ උඹ පස්සෙන් වරි ඊට පස්සේ දෙන්න. පස්සෙන් ඉන්නකෝ ඔයාට පස්සේ යන්න එපා ඉන්න. ඉන්න ඌර පේන්නේ නැතුව ඇති අපි ඌරගේ කණ්ඩ විද්දන්නේ. ඌර මේ ඌරු කෙල්ලට නම් ගහන්නේ. අන්න ඌර අරහිට යනවා. අපි දැන් ඌරු කෙල්ල ඕක දාගෙන කනවා. දැන් අපි මිස්ටර් මීට් දීලා ඉමු සකබුන් සලබලාස් වෙන්න. දෙමිට නැගිටලාද? අපි සයන්ටිස්ට් කතා කරලා ඉමුකෝ. දැන් ටක් ගාලා මිස්ටර් මීට් විසික් කරලා අපි ටක් ගාලා යමු. දැන් අර සයන්ටිස්ට් යන්න ගලින් මේ ඌරු කෙල්ලට වඩා සයන්ටිස්ට් බයයි. මිස්ටර් මීට් ඇහැරලා ඉද්දි මූ දැක්කොත් මූ දුවනවා මචං. ග්‍රැනිකි ගෙදරදී ග්‍රැනිකි ගෙවල් වලින් තුනක් තිබ්බත් මුට නම් දුවන්න මදි බං මිස්ටර් මීට් දැක්කම. හෝටලේ ඉඩක් තිබ්බත් මුට නම් දුවන්න ඉඩ මදි මිස්ටර් මීට් කන්නද්දී. ආය ඉතින් බිත්ති කඩාගෙන දුවන්නේ. උඩ බිත්ති වෙන්නේ නැහැ බං. ඉන්න වීකින් දුවම ඉතින් ඔය. මම එපා පණ බොන්න පණ කන්න කියලා දුවනවා. මේ කෑම තියෙනවා. මිස්ටර් මීට් හැරවන්නද සයන්ටිස්ට් මොක? ඔයා ඌරු කෙල්ලත් එක්ක ඌක බෙදාගෙන කන්න. නැත්තම් කැමති දෙයක් කරන්න. මම මෙයාව ශකබුම් කරලා ඉන්නම් ඈ. නැත්තම් ඔයාලට ආයෙ ගහනවනේ. මට දැන් මෙන්න මේ අපි හොඳම මිත්‍රයාව සකබුම් කරන්න තියෙනවා.
මෙතන තාම තියෙන්නේ එක බුලට් එකයි. අපි මෙන්න මේ දොර මෙන්න මෙහෙම වහගෙන මිත්තයි ඇහැරෙනවලු. ඔයා ඇහැරෙන්න කොටක් ගාලා. ඔයා ඇහැරිච්ච ගමන් මගේ මේ අතේ තියෙන ෂූට් ගන්න එකෙන් බුලට් එකක් වාට ඉල්ල වෙනවා. කොල්ලෝ අයියෝ! එහෙම බලු වැඩ කරනවද? මේ මුට සුපර්මෑන්ගේ තාත්තා වෙදද කොයිද බං? යකෝ නැගිට්ට ගමන් එහෙම ගහන්න පුළුවන්ද? මූ අජේ ඩෝගන්ගේ ක්ලාස් ගිහිල්ලා ෂුවර්. නෑ ෂාරුක් ඛාන්ගේද? නැත්නම් විජේගේද? විජේගේ ක්ලාස් ගිහිල්ලාද කොයිද බං? මූ මෙච්චර හොඳට රංගපාන්න ඉගෙන ගත්තේ. මූ රංගපාන්න නෙමෙයි ඇත්තටම මොකද මිනිමස් කන්න ඕන වෙලානේ බං. එහින්දා දැන් පොලිසියේ මහවුත්තේ මොකද කරන්නේ? දන්නේ නෑනේ. ඉතින් ඌ විජේගේ ක්ලාස් ගිහිල්ලා ගහගන්න ඉතින් ඉගෙන ගන්න. දන්නවනේ ඉතින් ඔයාලා විජේ කුමාර් කියන සුපිරි නළුවෙක් කියලා. උගේ ෆිල්ම් වලින් ඉගෙනගෙන තියෙනවා. ඌ ඉතින් උගන්නන්න ඉතින්. අපි මේක පොඩ්ඩක් බිම දාමු. දැන් අපි මිස්ටර් මීට්ට ෂොට් ගන්න තියෙන ඉතින් උගන්නමු. චෝකන් කොහොමද වෙඩි කාපු ඌරෙක් වැටලා රෙඩි කාපු ඌරෙක් වැටලා ඉන්නව දෙකලා නැත්තම් බලාගන්න. මට අද වචනක් පැටලෙනවා. අද නම් වාසනාවන්ත දවසක් කියලා කියන්න පුළුවන්. මිස්ටර් ඔයාගේ හුරතල් ඌරු පැටියට මම පොඩි කෑමක් දෙන්න යන්නේ. ඌර පේන්නේ නැද්ද? ඌර පේන්නේ නෑ. ඌර අරහිට කැබෙනවා. අපි ටක් ගාලා මේක මෙතනින් දාලා දිව්වා. නැත්තම් ඌර ගහනවනේ. ඔය කෑමේ රෝග දැම්මට පස්සේ උඩට බඩ යනවා. ඊට පස්සේ ඌරු බෙටි අපිට ඕන වෙනවා. අර කෙල්ලව හොඳ කරන්න. කියලා නෙමෙයිනේ දෙන්නේ. ඒ හින්දා කෙල්ල දන්නේ නෑ මොනවද වුනේ කියලා. කියලා දුන්නා නම් මලාට පොවා ගන්න බැරි. අන්න ඒකයි. කවුරුත් කියනවා එහෙම නෙමෙයි. සයන්ටිස්ට් කාර්යය කියයිද දන්නේ? කෙල්ල ඇපල් දීලා යාළු කරගත්තොත් අපි ටග්ගල මෙන්න මේක කරකවුවා. රෙඩ් පෝෂන් එක හරිලු. අපි ගිහින් සයන්ටිස්ට් ඉන්න කාමරේ මෙන්න මේක සයන්ටිස්ට් දෙමු. මේක හරිනේ. අපි මේක අරගෙන යමු. ටග්ගල මෙතෙන් දාගෙන මෙන්න මේක මිට්ට මීට් ආරලා. මේ මිට්ට මීට් අර කාමරේට යන්න එපා. එයාලා පොඩි වැඩක්. අපි දෙන්න මෙහෙම පොඩි ගනුදෙනුවක් බලාගමු. හරිද? ඔයා ඔහිට වෙලා ඉන්නකෝ. මේ මෙහෙන් එන්නකෝ අනේ චුට්ටක් එන්නකෝ ඔයා. එන්නේ නේද? මං ගහද්දි ඉන්න බෑද? කන පැලෙන්න ගහනවා. දෙක්කද ඉන්න ඉනවකෝ. පයින් ගහගන්න ඉන්න රෙන්ඩර් පයින් හිර වුණා. තව පොඩ්ඩින් පයින් ගහනවා. අපේ මිස්ටර් මීට් අයියා දැන් ඌරා කෑමේ කාලා ඇති. ඌරා ඉන්නවද? ඌරා අරහිට යනවද? ඌරා අතනනේ. එහෙනම් අපි බෙට්ටත් අරගෙන කැපෙමු. ඒ උනාට කැතයි. මේ ග්ලව්ස් දෙක භාවිතා කරලා පුළුවන් දන්නේ නේද මේක ගන්න? මිට්ට පේන්නේ නෑ. ටක් ගාලා දොරේ ලොක් එක දාගමු. දැන් මිට්ට දෙන්න එන්න බෑ. ග්‍රැනි එහෙම නඳුර කඩන් යනවනේ. ඒලාට මිස්ටර් මීට්. දැන් අපි ඌරව කෙල්ලෙක් කරන්න යන්නේ. කොහොමද? අදත් මගේ ෆෝන් එකේ බැටරි වෙලා අලි වැඩිනේ. බලහන්කෝ මේකි.
මේක නෙමෙයි මේක. Drink this. සයින්ටිස්ට් කාරයා ගෑනු ළමෙක් වගේ. Drink it all. පස්ස වඩන වැනිල්ල අම්මට සිරී. Yes. බීව්වා. මොකද වෙන්නේ? Transforming again? Yes, it works. It works. I am the normal girl again. හරියා. අපි දැන් මිස්ටර් මීගේ ගෙදරින් යමු. මම යනවා. කොහොමද? ජීව දිග වැඩි ඔයාගේ. බයි ටටා.